ඉතින් ඔයත් ගන්න යන්නේ ග්‍රැෆීන් බැටරි තියෙන වාහනයක්ද? ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉන්න. නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙයි කියලා පස්සේ කමෙන්ට් දාන්න එපා. හරිද? ඉතින් ඔයා දැකලා තියෙනවා වෙළඳ පොලේ මේ වෙනකොට තියෙන විශේෂ e-bikes වල මේ ග්‍රැෆීන් බැටරි එක තියෙන බයිස් තමයි ඔයාලට දකින්න හම්බෙන්නේ. සහ ඒ ග්‍රැෆීන් බැටරි තියෙන බයිසිකල් ගොඩක් මිලෙන් අඩුයි අනිත් මේ ඉලෙක්ට්‍රික් බයික්ස් වලට වඩා. ඉතින් අද අපි කතා කරමු මොනවද මේ ඇත්තටම ග්‍රැෆීන් බැටරි කියන්නේ කියලා. මොන වගේ දේවල්ද මේක ඇත්තටම මේ කියන තරම් වාසියක් තියනවද එහෙම නැද්ද කියලා. හරිද? පළවෙනි ඒ වගේ තමයි මේකේ මම මිත් ගොඩක් දුරු කරනවා. මේ පළවෙනි මිත් එක තමයි ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉන්න එක තමයි මේ ග්‍රැෆීන් බැටරියෙන් තන්නේ කර ග්‍රැෆීන් වලින් හදපු නැත්තම් මිනරල් වලින් හදපු බැටරියක් කියන එක. ඉතින් ඇත්තටම මේ වෙනකොට වෙළඳ පොලේ තනිකර මිනරල් ප්ලේට්ස් වලින් හදපු බැටරි මිලදී ගන්න නැහැ. ඒව පරීක්ෂණ මට්ටමේ තාම තියෙනවා තනිකරම ග්‍රැෆීන් වලින් හදපු බැටරි. හරිද? ග්‍රැෆීන් ප්ලේට්ස් වලින් හදපු බැටරි. ඒව අපිට තාම මිලදී ගන්න හැකියාවක් නැහැ. හරිද? එතකොට මොනවද මේ විකුණන ග්‍රැෆීන් බැටරි? තියෙනවනේ වෙළඳ පොලේ ගන්නවද? අහලා ඇති දැකලා ඇති. ඉතින් ඒවල තියෙන්නේ ඔය කියන જાතියේ ග්‍රැෆීන් ප්ලේට්ස් නෙමෙයි. ඒවල තියෙන අපි එදිනෙදා පාවිච්චි කරන බැටරි වර්ගවල ප්ලේට්ස් වලට මේ ග්‍රැෆීන් කියන නැත්තම් මිනිරම් ආලේප කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට බොහොමයක් අපි පාවිච්චි කරන සන්නාමයන් වලින් එන බයිසිකල් වල තියෙන බැටරි මේ ග්‍රැෆීන් කියලා දෙන බැටරි වල තියෙන ලෙඩ් ඇසිඩ් ඔයගොල්ලෝ තාක්ෂණයෙම තමයි මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේකේ ප්ලේට්ස් වලට ගාලා තියෙනවා මිනිරම්. ඒකට අර මේක ෂෙයාර් වීමේ සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා. ඒතකොට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වැඩි කාලයක් කියන්නේ ලෙඩ් ඇසිඩ් බැටරියට සාපේක්ෂව ටිකක් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ওই බැටරිය තමයි අපේ ලංකාවේ වෙළඳ පොලේ තියෙන ප්‍රසිද්ධම ප්‍රචලිතම බැටරිය. හරිද? ඊට අමතරව තියෙනවා ලිතියම් අයන් බැටරි වල මෙන්න මේ විදිහට කාබන් ආලේපනය කරලා එනවා. ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි වල ග්‍රැෆීන් ආලේපනය කරලා එනවා. ඒ බැටරි ගත්තොත් අර මුල් කියපු බැටරි වලට වඩා ඒවල performance enhance කරන්න වැඩි කරන්න තමයි මේක කරන්නේ. උදාහරණයක් විදිහට අපි හොඳම බැටරි විදිහට කතා කරේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරියනේ. මෙන්න මේ වගේ බැටරි එකට බැටරි ප්ලේට්ස් වලට මිනරම් ආලේප කරොත් ඒ බැටරිය ආයු කාලය තවත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අවුරුදු 7ක් පදින්න පුළුවන් නේ කවුරුත් 10ක් පද ගන්න පුළුවන් මේ බැටරි යූස් කරලා. ඒ වගේ ඒවත් තවත් enhance වෙනවා. එතකොට එහෙමත් ග්‍රැෆීන් බැටරිස් තියෙනවා. ඒවා තමයි අතන ලෝකේ ප්‍රචලිත ලංකාවේ නෙමෙයි. ග්‍රැෆීන් යොදාපු තාක්ෂණය වෙන්නේ ඒ જાතිය බැටරි. ඉතින් ඒ බැටරි ගොඩක් මිල අධිකයි කියන්නේ. සාමාන්‍ය ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි වලටත් වඩා ගණන් වැඩි. මොකද ඒකේ තාක්ෂණය හොඳයි ගොඩක් කල් පවතිනවා. හරිද? මේ ඒ වගේ තමයි. ඊට අමතරව ග්‍රැෆීන් එක එනවා ලිතියම් පොලිමර් බැටරියක් එනවා ග්‍රැෆීන් ගාලා. ওই බැටරිත් මේ සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඩ්‍රෝන්ස් වල එහෙම එන්නේ ඒ බැටරි තමයි. හරිද? මේ හැබැයි ලිතියම් අයන් ෆොස්ෆේට් තරම් පාවිච්චි කරන්න බෑ. ඒක අර මොබිලිටි ෆීචර්ස් වැඩි කරන්න තමයි ඒ බැටරිය භාවිත කරලා තියෙන. බර අඩු කරලා මේ වැඩි බලයක් දෙන්න පාර ලොකු ශක්තියක් ගන්න පුළුවන් මේ පොලිමර් බැටරිස් වල. ඒවට ඉතින් අපිට අදාළ නැහැ නේවා. ඊට අමතරව මේ ග්‍රැෆයිට් සුපර් කැපැසිටර්ස් උත් තියෙනවා. ඒව ගැන අපිට අදාළත් වෙන අපිට වැඩිපුරම අදාළ දෙන්නේ EV ගැන තමයි මෙතන කතා කරන්න යන්නේ. ඉතින් ওই EV ගැන කතා කරද්දී ඔන්න ඔය බැටරි කාණ්ඩ තමයි අපිට ප්‍රසිද්ධව මේ දැක ගන්න වෙන්නේ. ඉතින් ඔයාටම තේරෙනවා මේ ග්‍රැෆීන් බැටරි කියන්නේ මේ අලුත් හොයාගත්ත බැටරිය නෙමෙයි තියෙන බැටරි තාක්ෂණ වලට ග්‍රැෆීන් ගාලා තමයි අද වෙළඳ පොලේ අපිට දැක ගන්න හම්බෙන්නේ. ගොඩක් වැඩි මුදලකට සහ ලොකුවට මේ මාකට් කරලා විකුණන්නේ මේ බැටරි තමයි. ඇත්තටම මේ පර්පස් තියෙනවා. ඇත්තටම මේ ඔය ඔකක්වත් නෙමේ වැදගත්ම දේ ලංකාව තුල මොනවද මේ මාකට් කරන බැටරි වර්ග කියලා. ඔයාලට තේරෙනවා ඇති මේ ලෙඩ් ඇසිඩ් බැටරිස් වලට තමයි මේ ග්‍රැෆීන් ගාලා මේගොල්ලෝ මේ දෙන්නේ. සහ ඔයාලට තේරෙනවා ඇති මෙතන බැටරි කාණ්ඩ කිහිපයක් ගැන කතා වුණා. ඒ වුණාට ඒගොල්ලෝ කවදාවත් ගොඩක් ගිහිල්ලා බලන්නේ බයිසිකල් වල ගහලා තියෙනවා. බැටරියේ මොකක්ද කියලා හරියට ඒගොල්ලෝ ගහලා නැහැ. ග්‍රැෆීන් බැටරියක් තියෙනවා කියලා තමයි ගහලා තියෙන්නේ. ඔය සයිට් වල ගිහිල්ලා බැලුවමත් මේ වෙනකොට මේ වීඩියෝ කරන වෙලාවෙදී මම ඔන්ලයින් ස්ක්‍රීන්ෂොට් එකක් හොයලා දාන්නම්. මේ වීඩියෝ කරන වෙලාවෙදිත් ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේක මේ වල තියෙන ග්‍රැෆීන් බැටරියක් කියලා. මොනවද කියලා ඉතින් පාරිභෝගිකයෙක්. අයි තියන්නේ මේ ඇත්තම බැටරිය මොකක්ද වර්ග කියලා බලා ගන්න. ඉතින් ඒකවත් ඒගොල්ලෝ දාලා නැහැ. ඉතින් ඒ ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ආයතනේ ගොඩක එක ආයතනයක් නෙමෙයි ගොඩක ඔය ග්‍රැෆීන් බැටරි ගෙන්නනවා. ඉතින් ඔයාට ඉන්ටර්නෙට් එක තුල හොයා ගන්න පුළුවන් මේ ග්‍රැෆීන් බැටරිත් එක්ක එන මේ බයික්ස් මොනවද කියලා. ඉතින් ඒක ගද්දි ගොඩක් පරිස්සම් වෙන්න. මේ ආයු කාලය ගොඩක්
අඩුයි. ඒ කියන්නේ ඔයාලට ලිතියම් අයන් පොස්පේඩ් බැටරි එකට තව සාමාන්‍යයෙන් 50000ක 60000ක් වියදම් කරලා යන්න පුළුවන්. අර වගේ 5-6 ගුණයක් performance එනවා. ඒ කියන්නේ ඔයාලට 20000ක් දුවන්න පුළුවන් නම් graphene battery use කරලා ලක්ෂයක් විතර දුර යන්න පුළුවන්. ඉතින් ඒ වාසිය තියෙනවා. ඉතින් ඒ වගේ chance තියෙද්දි මේ බොරුවට රැවටිලා පස්සේ පසු දැවෙන්න එපා වගේ. මේ අඩුම ගානේ වාහනේ වටිනාකම ගත වියදමවත් කව කරගන්නකම් දුව ගන්න එපා මේක. ඒක ඒ chance එක නැති වෙනවා හරි තීරණයක් ගත්තේ නැති වුණොත්. හරි ඔය වගේ දේවල් ටිකක් තමයි මේ බැටරිය ගැන කියන්න තියෙන්නේ. මේ ඔයා බොරු මාකටිං වලට රැවටෙන්න එපා. ඔයා ගන්නවා නම් ඔයාගේ හරි දේ ඔයාට අවශ්‍ය දේ ගැන හොඳ අවබෝධයක් ඇතුව ඒවා තෝරලා බේරලා ගන්න. ඉතින් මම දැක්ක ගොඩාක් බ්‍රෑන්ඩ් වල අය ඇවිල්ලා කමෙන්ට්ස් දාලා තියෙනවා මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මම පාවිච්චි කරේ ඒක මෙහෙමයි සර්විස් එක දුන්නේ. ඉතින් මට බ්‍රෑන්ඩ් ගැන මෙතන ප්‍රොමෝට් කරනවත් ඒව ගැන මේක හොඳයි හෝ මේක හොඳ නැහැයි කියන්නවත් මට අවශ්‍යතාවයක් නැහැ. මූලිකවම මේ ඕගොල්ලෝගේ ඉල්ලීම අනුව මම අවශ්‍ය නම් කරන්න පුළුවන් මට මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් වලට එන බයිසිකල් වල තියෙන මෙන්න මේ જાතිය බැටරියක් ඇත්තරම මේ බයික් එකේ තියෙන මෙන්න මේ වගේ බැටරියක් කියන දේ ඕගොල්ලන්ට ගෙනල්ලා විස්තර කරන්න නැත්නම් ඒ බයිසිකල් ගැන ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් ඕනනම් දාන්න. මොකද එතකොට ඔයාට බයිසිකල් එක ගන්න කලින් දැනගන්න පුළුවන් ඇත්තටම මොනවද මේ බයිසිකලේ තියෙන්නේ සහ මේක අරගෙන ඔයාට මොන වගේ ප්‍රයෝජන ටිකක්ද ගන්න පුළුවන් වෙන්නේ කියන දේවල් ටික දැනගන්න. හරිද? ඉතින් ඔය ග්‍රැෆීන් බැටරි වල කතාව ඕකයි. ඉතින් අපිට අර ඉහළ ලෙවල් එකේ තියෙන බැටරි ගැන ග්‍රැෆීන් ලිතියම් අයන් පොස්පේට් ග්‍රැෆීන් ලිතියම් අයන් පොස්පේට් බැටරි අපිට සාමාන්‍යයෙන් දැක බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ නැහැ. ඒවා ටිකක් ලොකු රටවල් වලට පළවෙනි ලෝකේ රටවල් වල තමයි ඒවා ගොඩක් යූස් වෙන්නේ. ලංකාව වගේ එනකොට ගොඩක් අඩුයි. කියන්නේ හයි එන්ඩ් වාහන වලට එනවා ඇති. විශේෂයෙන් බයික් වලට අපිට පලා ගන්නවා අමාරුයි. ඉතින් අර ලංකාවේ වගේ තුන්වෙනි ලෝකේ රටවල් වලට ගොඩක් එන්නේ අර ලෙඩ් ඇසිඩ් බැටරි වලට ග්‍රැෆීන් ගාපු බැටරිය තමයි. ඉතින් ඒකේ කාල් පැවැත්ම අඩුයි. සහ මිනිසුන්ට ඒක තමන්ගේ වැඩේ කරගන්න අවශ්‍ය මේ කරගන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනික ලංකාවේ මිනිහේ බයිසිකලයක් ගන්නේ කියන්නේ අර වැඩිපුර තියෙන සල්ලි වත් නිකන් විනෝදෙට පදින්නත් නෙමෙයි තියෙන පඩියෙන් ලොකු ගාණක් ලීසින් දාලා ඒ වගේ ගන්න. ඉතින් එහෙම ගන්න බයිසිකලේ යාට වැඩක් ඇති වෙන්න ඕනේ. ඉතින් ඔය කාරුණු නිසා තමයි මට මේ වීඩියෝ එක දාන්න ඕන හිතුනේ. මොකද ඒගොල්ලෝ පස්සේ ගොඩක් දුක් වෙන්න පුළුවන් අපරාධ මේ දේ ගත්තේ අපේ සල්ලි නැති වුණාද කියන ප්‍රශ්නේ නිසා. ඒක නිසා අනිවාර්යයෙන්ම හිතලා ගන්න ඕනේ. අපි සහ මේ වාහන ගෙන්නන ආයතන අපි පුෂ් කරන්න ඕනේ මේ ಜಾතිය බැටරි ගෙන්නන්න එපා. මොකද ඒගොල්ලෝගේ කීර්ති නාමයක් නැති වෙනවා නිකම්ම. ඒ වගේ තමයි ගන්න කෙනත් අපාරුවේ වැටෙනවා. ඉතින් ඊට වඩා හොඳම දේ තමයි පොඩ්ඩක් හරි වැඩි වුණත් මේ හොඳ වාහනයක් ගෙන්නන්න. එතකොට ඒ ආයතනයේ මේ නමත් රැකෙනවා. සහ ගන්න මනුස්සයටත් හොඳ දෙයක් වෙනවා. ඒ මනුස්සයත් ගොඩක් සතුටින් වෙනවා. ඒකට අර බොරුවට ආපහු මාකට් කරන්න ඕනේ නැහැ. මේ මිනිසුන් කටින් කට යන එක මේක හොඳයි කියලා යන එක තමයි මම නම් දකින්නේ මේ හොඳම මාකටින් එක. නැතුව බොරුවට ලක්ෂ ගණන් වියදම් කරත් අන්තිමට මේ මිනිස්සු මේක මේ දැනගත්තට පස්සේ ඇත්ත කතාව ඒ දේ මේ මාකට් කොච්චර මාකට් කරත් වැඩක් නැති වෙලා යනවා. ඒ සල්ලි අපරාධ යනවා. ඒ නිසා නුවණක්කාර වැඩ කරන්න බොරුවට මිනිස්සුන්ට වැඩක් නැති දේවල් ගේන්න එපා. තමන්ට මිනිස්සුන්ට තමන්ටත් තමන්ගේ ආයතනයේ ගෞරවය රැක ගන්න විදිහටත් මේ වැඩ කටයුතු කරන්න පුළුවන් විදිහේ දේවල් කරන්න කියලා මම ඉල්ලලා සිටිනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඇත්තටම මේ ග්‍රැෆීන් බැටරිය ගැන මට කියන්න තියෙන්නේ. මූලිකවම ග්‍රැෆීන් බැටරිය ගැන ඔන්න ඔය જાතියේ බැටරියක්. ඉතින් ඔයාලට මේක අරගෙන බැටරිය මෙහෙමයි මට මේ බැටරිය අන්තිම නිගමනේ මට කොයි වෙලාවකමත් කියන්න බෑ මේ බැටරිය ඔයා ගන්න එපා හෝ ගන්න කියලා. ඒක ඔයාගේ අතේ තියෙන තීරණයක්. ඔයාට අවශ්‍යතාව ඔයාට මේක ගැළපෙනවා නම් ඔයා මිලදී ගන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. මම පොදුවේ විස්තර කිව්වේ මගේ අදහස. ඔයාගේ අදහස අනුව ඔයාට මේක තීරණය කරන්න පුළුවන්. ඉතින් ওই වගේ දේවල් ටිකක් තමයි මට ග්‍රැෆීන් බැටරි ගැන කියන්න ඕනේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයාට ඉස්සරහට මේ වාහනවල මොන වගේ වාහනවලද ග්‍රැෆීන් බැටරි තියෙන්නේ, මොන වගේ ආයතන වලින් එන බයික්ස් වලද ග්‍රැෆීන් බැටරි තියෙන්නේ කියලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒව ගැන විස්තරයක් හදලා ඔයගොල්ලන්ට දාන්න. ඉතින් අපි ඉස්සරහට කතා කරමු. මං හිතන් ඉන්නවා ඉස්සරහට පොඩි සීරියස් එකක් වගේ මේ ඉස් ගැන කතා කරන්න. ඉතින් ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මොන වගේ වාහන ගැනද කතා කරන්න ඕනේ කියලා මම ඒව ගැන වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්න. අද අපි ගිහිල්ලා එන්න අපි SL Builds YouTube channel එකේ. ඉතින් අනිවාර්යෙන් follow කරලා නැත්නම් subscribe කරලා follow කරලා ඉන්න. මේ වගේ වැඩ ගොඩක් ඉස්සරහට බලා ගන්න පුළුවන්.